ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ සගී topic 2 exam ලියන අය දන්නවා writing part එකක් තියෙනවා ඔයාලට. ඉතින් ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා ලියන විදියත් කියලා දෙන්න කියලා. ඉතින් මම හිතුවා පළවෙනි part මේ 51 වෙනි ප්‍රශ්න වලත් එක්ක කතා කරන්න. මේ වීඩියෝ එක බලලා ඔයාලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ ඔයාලට තේරෙනවද කොහොමද මේක උදව්වක් වුණාද කියලා. 51 වෙනි ප්‍රශ්න වලට කරන්න තියෙන්නේ තවම ලිල්ගෝ කියොක්වා නියන්. මෙතන තියෙනවා කියොක්, මෙතන තියෙනවා නියන්. තරෝ කල් මෙන්න මේ කියන ස්ථාන හිස්තැන් දෙකට තරෝ කල් ඇතුළත් වෙන ඇතුළට යන මාරල් කක්කක් හන්මුන් ජංගරුව කක්කක් කියලා කියන මෙතන එකින් එක මේක වෙනම අනුපිළිවෙලින් කියන අදහස හන්මුන් ජංගරෝ සීෂෝයෝ කියලා තියෙන එක වාක්‍යයක් විදිහට සෂියෝ ලියන්න කියලා තියෙනවා. ඉතින් මේකෙදී මම ඔයාලට කියලා තියෙනවා එක් එක් ප්‍රශ්න ලියන එක් එක් ක්‍රම තියෙනවා අපි ආන්සර්ස් හොයන. මේකෙදි තියෙන ක්‍රමය තමයි මම කලින් ඔයාලට කිව්වා හැම එකම කියවන්න අවශ්‍ය නැහැ ආන්සර්ස් වලින් යන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ මේකෙදි කරන්න තියෙන ක්‍රමය එකට වෙනස්. මේකේ මේ මාතෘකාව අනිවාර්යෙන් කියවන්න ඕන සහ මෙතන මුලින් ඉඳන් මේ අගට වෙනකම් මේ සම්පූර්ණ ටික අනිවාර්යෙන් කියවන්න ඕන. මොකද ඔයාලට මේ හිස්තැන් දෙකට මේකේ තියෙන ක්‍රමය තමයි හිස්තැනට එන වචනයක් තියෙනවා. ඊළඟට හිස්තැනට එන ග්‍රැමර් පාර්ට් එකක් තියෙනවා. එතකොට මේ වචනයයි මේ ග්‍රැමර් පාර්ට් එකයි මොකක්ද කියලා අපි හොයාගන්න ඕන. ඒක හොයාගන්න අපි අලුතෙන් හොයන්න දෙයක් නැහැ. මෙන්න මේ ඇතුළෙම ඒකට අවශ්‍ය වචනේ සහ ග්‍රැමර් එක ගැන අපිට හින්ට් එකක් දෙනවා. ඒ හින්ට් එක තමයි පාවිච්චි කරලා අපි මෙතනට අවශ්‍ය වචනේ සහ ග්‍රැමර් එක හොයාගෙන ඒ දෙක එකතු කරලා අපි මේ වාක්‍ය සම්පූර්ණ කරන්න. මම කරන විදිහ කියද්දී ඔයාලට තේරෙයි කොහොම හරි මේක කරන ක්‍රමය තමයි මේ මාතෘකාවත් ඇතුළත්ව මුලින් ඉඳන් අග වෙනකම් සම්පූර්ණ ප්‍රශ්නය කියවගෙන යන්න ඕන. එහෙම නැතුව මේක කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒක ගොඩක් වැදගත්. එහෙම කියවන්න කිව්වා කියලා මේ වගේ දේවල් ඉතින් අවශ්‍ය නැහැ. බලන්න මෙතන හංගුක් 30ක් හංගුක් කියන විශ්වවිද්‍යාලේ ලයිබ්‍රරියේ කේසි පන් එක තියෙනවා දැන්වීම් පුරුව. ඒකේ ප්‍රශ්න සහ උත්තර හොයන කොටසින් මෙන්න මේ කියන කෙනා චක්සොන්ජා කියලා කියන්නේ මේක ලියපු කෙනා මේ නම සහ දිනය තියෙනවා. එයා දැන් එකක් ලියලා තියෙනවා. ඒ නිසා මේ දේවල් එච්චර වැදගත් නැහැ. ඔයාට වැදගත් වෙන්නේ මාතෘකාව ඇතුළත්ව මෙන්න මේ කොටසේ මුල සිට අගට. අපි දැන් කියවලා බලමු. තෝසොග්වාන ලියුන් හගෝ ශිප්සම්නිදා. ගෝෂිප්තා කියන ක්‍රමයක ඔයාලා දන්නවා ටොපික් 1 වලදීත් හමු වුණා. කරන්න කැමති කියන අදහස. මොකක්ද කරන්න කැමති? ඉයොන් හගෝ ශිප්සම්නිදා පාවිච්චි කරන්න කැමති. භාවිතා කරන්න කැමති මොකක්ද? තෝසොග්වාන ලයිබ්‍රරි එක එල් දාලා තියන්නේ. පාවිච්චි කරන්න කැමති මොකක්ද? ලයිබ්‍රරි එක කර්මය මාක් කරන්න එල් කියන ග්‍රැමර් එක පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට මෙතන මම තව දෙයක් කියන්නම්. ඉයොන් හදා සයොන් හදා ඔයාලා දන්නවා. ඉයොන් හදා කියන එකේ වෙනස බැලුවොත් සයොන් හදා කියලා කියන අපි යම්කිසි දෙයක්, ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා. අපි කාඩ් එක පාවිච්චි කරනවා, කම්පියුටර් එක පාවිච්චි කරනවා, කොරියානු භාෂාව පාවිච්චි කරනවා. ඒ වගේ වෙලාවට අපිට සයොන් හදා කියන එක භාවිතා කරන්න පුළුවන්. නමුත් ඉයොන් හදා කියන එක ඊට වඩා ටිකක් වෙනස්. අපි යම්කිසි සේවාවක් ලබා ගන්නවා නම් යම්කිසි පද්ධතියක් පාවිච්චි කරනවා නම් යම්කිසි පහසුකමක් ලබා ගන්නවා නම් අපි සයොන් හදා පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි පාවිච්චි කරන්නේ ඉයොන් හදා. දැන් මෙතන තෝසොග්වාන් කියලා කියන්නේ ලයිබ්‍රරි කියලා කියන්නේ අපට පහසුකමක් ලබා දෙන ස්ථානයක්නේ. සේවාවක් ලබා දෙන ස්ථානයක්නේ. එතකොට ඒක සයොන් හදා නෙමෙයි ඉයොන් හදා. ඒකයි ඉයොන් හගෝ ශිප්සම්නිදා කියලා තියෙන්නේ. ඒක ඔයාලට අමතර දෙයක්. මෙතනට අවශ්‍ය නැහැ. මෙතන දැන් ඔයාලා මේකේ මාතෘකාවෙන් තේරුම් ගන්න ඕනේ මොකක්ද? ලයිබ්‍රරිය පාවිච්චි කරන්න ඕන. ලයිබ්‍රරිය පාවිච්චි කරන්න කැමති. එහෙනම් තාමත් මෙයා මේක පාවිච්චි කරන්නේ නැහැ. අනාගතයේ තමයි පාවිච්චි කරන්න ඉන්නේ. ප්ලෑන් එකක් තියෙන්නේ. ඒක අපට ග්‍රැමර් හොයාගන්න හින්ට් එකක්. අන්න එහෙමයි මේක කියවගෙන යන්න ඕන. ඊළඟට බලන්න. හංගුක් තේහක් කියෝරල් හංගුක් කියන විශ්වවිද්‍යාලය චොරොප්හන්. චොරොප් හදා කියලා කියන අපි ග්‍රැජුවේට් වෙනවා. නැත්නම් විශ්වවිද්‍යාලය අවසන් කරලා උපාධිය ලබා ගන්නවා. පාසලක් නම් අවසන් කරලා උපාධිය ලබා ගන්නට අපි කියනවා චොරොප් හදා කියලා. චොරොප්හන් කියලා කියන්නේ එහෙම කරපු අතීත කාලයේ. හන් එහෙම උපාධිය ලබාගෙන විශ්වවිද්‍යාලය අවසන් කරපු හක්සින් කියලා කියන්නේ ශිෂ්‍යයෙක්. ඉන්දේ කියන ග්‍රැමර් එක පාවිච්චි කරලා තියෙනවා. මේ වාක්‍ය මෙතනින් කැඩුවොත් මේ ඉස්සරහට කියන්න යන ටිකට මේ කොටස ගත්තොත් A සහ B කියලා අපි ඉන්දේ කියන එක පාවිච්චි කරනවා සමහර වෙලාවට ප්‍රතිවිරුද්ධ අදහසක් කියන්න. එක A වලට වඩා ප්‍රතිවිරුද්ධ අදහසක් කියන්න. උදාහරණයක්
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ග්‍රැජුවේට් වෙච්ච ශිෂ්‍යයෙක් වුණාට මට තාම ජොබ් එකක් නැහැ කියලා කියන්න පුළුවන්. නැත්තම් මම මෙහෙම විශ්වවිද්‍යාලයෙන් ග්‍රැජුවේට් වෙච්ච ශිෂ්‍යයෙක්. ඉතින් මම මෙන්න මෙහෙම කරන්න කැමතියි කියලා වටපිටාව ගැන කියන්න. මෙන්න මේ කියන කලින් මම කවුද කියලා හඳුන්වලා දෙන්න. ඉතින් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්නේ. ඉතින් මම මෙන්න මෙහෙම කරන්න ඉන්නවා වගේ අදහසක් දෙන්නත් ඉන්දිය පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී අරන් තියෙන්නේ මෙන්න මේ දෙවෙනි එක. මම හංගුක්තේ හක්කියෝරල් කියන එකෙන් ග්‍රැජුවේට් වෙච්ච ශිෂ්‍යයෙක්. ඉතින් මට තෝසොක් ගාන ලියුම් හගෝ ශිප්සම් නිදා පුස්තකාලය පාවිච්චි කරන්න කැමතියි. එතකොට මෙතන ඉන්දිය ග්‍රැමර් එක පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ අදහසක් දෙන්න නෙමෙයි. දෙවනියට කියපු දෙයට වටපිටාව ගැන කියන්න. එතකොට එතන පොඩි ග්‍රැමර් එකක් තිබ්බා. බලන්න මම මේ ඔක්කොම විස්තර කරගෙන යන නිසා වීඩියෝ එක ටිකක් දික් වෙන්න පුළුවන්. නමුත් මේක ඉවර වෙනකම් බලන්න ඔයාලට හොඳට අවබෝධයක් ගන්න පුළුවන් ගොඩක් දේවල් ගැන. සොන්බේ ඒගේ සොන්බේ කියලා කියන්නේ ජේෂ්ඨයා කියන අදහස. ජේෂ්ඨයාගෙන් ඒගේ මුරෝපෝනි අහලා බැලුවා. මෙතනත් ආයි ග්‍රැමර් එකක් තියෙනවා. ආஓපෝනි කියලා කියන්නේ අපි යම්කිසි දෙයක් කරලා බලලා යම්කිසි දෙයක් අත්දැකීමක් අරගෙන ඒ කියන්නේ කරනවා යම්කිසි අත්දැකීමක් ලබනවා. ඒකෙන් අපි යමක් හොයාගන්නවා. එහෙනම් මෙහෙම අහලා බැලුවා. ඊට පස්සේ මම මෙන්න මේක හොයාගත්තා. මම මෙන්න මේක දැනගත්තා. අලුත් දෙයක් දැනගන්නවා කියන අදහස. අලුත් දෙයක් හොයාගන්නවා කියන අදහස ගන්න අපිට මේ ග්‍රැමර් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වාක්‍ය අපි කොටස් දෙකකට බෙදුවොත් ඔයාගේ ක්‍රියාව මොකක්ද? ඒ මොකක්ද? ජේෂ්ඨයෙක්ගෙන් අහලා බැලුවා. ඊට පස්සේ ඔයා හොයාගත්තේ මොකක්ද? මෙන්න මේක අග වෙනකන් තියෙන එක ඔයා හොයාගත්ත දේ. මොකක්ද? චොරොප් සිං. චොරොප් සිං කියලා කියන්නේ ග්‍රැජුවේට් වෙච්ච කෙනා. චොරොප් කියලා කියන්නේ ග්‍රැජුවේෂන් එක. හක්සෙන් වලින් සෙන් අරන් තියෙනවා. ඊ කියලා තියෙනවා. එයා ගැන කියන නිසා චොරොප් සිං කියලා කියන්නේ එහෙනම් ග්‍රැජුවේට් වෙච්ච ශිෂ්‍යයා. තෝසෝ ගාන ලියුම් හරියෝම්යන් පුස්තකාලය පාවිච්චි කරනවා නම් මෙන්න මේ ග්‍රැමර් එක තමයි මේ හිස්තැනට එන හින්ට් එක. එතකොට එක හින්ට් එකක් තමයි මම මේ කාගෙන්ද ඇහුවේ? ජේෂ්ඨයාගෙන් අහලා බැලුවා. එතකොට පුස්තකාලය පාවිච්චි කරන්න නම් රියෝම්යොන් කියන ග්‍රැමර් එක එනවා නම් මෙන්න මේ හිස්තැනට එන්න පුළුවන් ග්‍රැමර් තියෙනවා. ඒ කියන්නේ කොරියන් වල චිංගුමුන් පොප් කියලා තියෙනවා. දැන් අපි රියෝම්යොන් කියන ග්‍රැමර් එක තියෙනවා නම් ඒකත් එක්ක එන්න පුළුවන් ග්‍රැමර් කිහිපයක් තියෙනවා. මම ඒ ටික මුලින් කියලා ඉන්නම්. එතකොට අපි බලන්න ඕනේ මෙතනට ගැලපෙන්නේ මොකක්ද කියලා. එකක් තමයි රියෝම්යොන්. රියෝම්යොන් කියන්නේ මොකද්ද? කිරීම සඳහා නැත්නම් කරන්න නම්. හිතන්න හංගුගෝරල් චල් හරියෝම්යොන්. හොඳට කරන්න. කොරියානු භාෂාව හොඳට කතා කරන්න නම් කොරියානු භාෂාව හොඳින් කරන්න නම් මානි යොන්ස පෙයා හේයෝ. එහෙනම් ආයා හදා ඕයා හදා ග්‍රැමර් එක තමයි මෙතනට එන්නේ. ඒක එකක්. මේක අනිවාර්යෙන් එනවා. රියෝම්යොන් එනවා නම් මෙතනට එන ග්‍රැමර් එක එකක් තමයි ආයා හදා ඔයා හදා. මේක හොඳට මතක තියාගන්න. දැන් ඔයාලට 51 වෙනි ප්‍රශ්නේ කොහේ හරි මැදක රියෝම්යොන් කියනවා නම් ඊළඟට එන්න ඕනේ ග්‍රැමර් එක ගැන හින්ට් එකක් තමයි මේ දෙන්නේ. තව තියෙනවා සිංහලෙන් හිතන්නකෝ. ඔයාට පුස්තකාලය පාවිච්චි කරන්න නම් ලියාපදිංචි විය යුතුයි. ඒ කියන්නේ කොහොමද? විය යුතුයි කර යුතුයි කියනවා නම් ආයා හදා ඔයා හදා. තව කියන්න පුළුවන් ක්‍රමයක් මොකද්ද? දෝසොග්වන්. පුස්තකාලය පාවිච්චි කරන්න නම් පුස්තකාලය පාවිච්චි කිරීම සඳහා ලියාපදිංචි වෙන එක හොඳයි. කොහොමද ඒක කියන්නේ? ලියාපදිංචි වෙන එක නන් කොත් වෙන එක නන් කියන එක අපි ටොපික් 1 වලදී කතා කරා. නන් කෝෂී චොත්තා කියලා අපිට කියන්න පුළුවන්. ලියාපදිංචි වෙන එක හොඳයි. තව ග්‍රැමර් එකක් තියෙනවා. මෙහෙම හිතන්න. පුස්තකාලය පාවිච්චි කරන්න නම් පුස්තකාලය පාවිච්චි කිරීම සඳහා මොකක්ද? මේක අවශ්‍යයි. මොකක්ද? ලියාපදිංචි අවශ්‍යයි. එතකොට අපි කොහොමද දාන්නේ? ඊගා දාලා යම්කිසි නාමපදයක් දාලා මේක පිරියෝ හද අවශ්‍යයි කියලා කියනවා. එතකොට මෙන්න මෙතන හින්ට් එකක් තියෙනවා. මෙන්න මෙතන ඊ කියන එක තියෙනවා. චුරිප් ජං. චුරිප් කියලා කියන්නේ චුල් කියලා කියන්නේ පිට වෙනවා. ඉප් කියලා කියන්නේ ඇතුළත් වෙනවා. ජං කියලා කියන්නේ අපි දන්නවා සහතිකය. එහෙනම් එන්ට්‍රි පාස් එක. ඇතුල් වීම සහ පිටවීමට අවශ්‍ය සහතිකය. අපි කියන්නේ පුස්තකාලයට එන්ට්‍රි පාස් එකක් ඕනේ. පුස්තකාලයට යන්න අවසර පත්‍රයක්. ඒක තමයි චුරිප්ජං ඊ. එහෙනම් අපිට තේරෙනවා මෙතනට ගැලපෙන ග්‍රැමර් එක මොකක්ද? පිරියෝ හදා.
එහෙනම් දැන් මං කිව්වා රියොම්යොන් එක්ක එන්න පුළුවන් ග්‍රැමර් කිහිපයක් තියෙනවා. අපි ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් මෙතන ඊගා තියෙන නිසා මේක අපිට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒක විතරක් මදි. පිරියෝ හදා කියලා පිරියෝ හම්නිදා කියලා දැන් අපිට මේ ඔක්කොම ඉරලා තින්නේ කොහමද? සම්නිදා. එහෙනම් මේ බලන්න සම්නිදා. එහෙනම් අපි මෙතනත් ග්‍රැමර් එක පාවිච්චි කරන්න ඕනේ මොකක්ද? සම්නිදා කියන එක පාවිච්චි කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ආයෝ ඕයෝ දැම්මොත් මේක සම්පූර්ණයෙන් වැරදි. ඒක විශේෂ දෙයක්. එතකොට අපට ඊ තියෙනවනේ. පිරියෝ හම්නිදා කියලා කිව්වොත් මේක සම්පූර්ණ නැහැ. ඇයි? මෙතන අපි කිව්වනේ මෙයාගෙන් අහලා බැලුවා කියලා. ජේෂ්ඨයාගෙන් අහලා බැලුවා. එතකොට එයා මෙන්න මෙහෙම කිව්වනේ. මට මෙහෙම කිව්වා. අපි කෙනෙක් කියපු දෙයක් වාර්තා කරන්න මොකද්ද පාවිච්චි කරන ග්‍රැමර් එක? එයා එහෙම කිව්වා. තාගෝ හදා. එයා එහෙම කියලා කිව්වා. මේ කියපු එක මෙහෙම කියලා අපි තාගෝ හදා කියලා කියනවා. එහෙම කිව්වා කියලා කියන්න. ඊළඟට තව විශේෂ දෙයක්. මේක අපි අතීත කාලේ එන්නේ. මෙයාගෙන් අහලා බැලුවා. ඉතින් එයා එහෙම කිව්වා. එහෙනම් හදා කියලා පාවිච්චි කරන්න බෑ. හම්නිදා කියලා පාවිච්චි කරන්න බෑ. අතීත කාලයෙන් හෙස්සම් නිදා වෙන්නත් ඕන. එතකොට ඔයාලට තේරෙනවද මෙතනට කොටස් කීයක් එන්න ඕනද? එකක් තමයි ඊ තියෙන නිසා පිරියෝ හදා කියන එක එන්නත් ඕන. හරි නේද? පිරියෝ හදා ඊළඟට ඒකට එකතු වෙන්න ඕනේ තාගෝ හදා. ඇයි? එයා අපට එහෙම කිව්වා. ඊළඟට මේක අතීත කාලේ වෙන්නත් ඕනේ. නම් කොහොමද අපි කියන්නේ? පිරියෝ හදා අයින් කරලා පිරියෝ තාගෝ හම්නිදා කියන එකට අතීත කාලෙන් අපිට කියන්න පුළුවන් පිරියෝ හදාගෝ හෙස්සම්නිදා කියලා. පිරියෝ හදාගෝ හෙස්සම්නිදා. ඔන්න ඔක තමයි මෙන්න මේ හිස් තැනට එන ආන්සර් එක. චුට්ටක් අමාරු වෙන්න පුළුවන්. මම එකින් එක මේක තව ඉස්සරහට වීඩියෝස් අරන් එන්නම්. මේක පළවෙනි එක වුණොත් ඔයාලට චුට්ටක් අමාරු වෙයි. ඊළඟට අපිට තව පාවිච්චි කරන්න පුළුවන් මේකම විතරක් නෙමෙයි. නමුත් මේක ඔයාලට ලකුණු ගන්න පුළුවන් හොඳ ආන්සර් එකක්. එතකොට ඔයාලා කොහේ හරි සටහන් කරගන්න පළවෙනි ආන්සර් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊ කියන එක මෙතන තියෙනවනේ. පිරියෝ හදාගෝ හෙස්සම්නිදා. අපි පිරියෝ හදාගත්තේ ඇයි? මේ ග්‍රැමර් එකෙන් රියොම්යොන් තියෙනවා නම් චිංගුබුන් පොප් එකක් තියෙනවා. ඊගා පිරියෝ හදා. ඒක නිසා මේක ගත්තා. මෙයාගෙන් අහලා බැලුවා. ඒක නිසා එයා අපට කිව්වා කියලා කියන්න ඕන හින්දා අපි ගත්තා තාගෝ හදා. අතීත කාලෙන් කියන්න ඕන හින්දා අපි හෙස්සම්නිදා සම්නිදා පාවිච්චි කරන්න ඕන අනිවාර්යෙන්. මේ ඔක්කොම ඉවරලා තියෙන්නේ සම්නිදා වලින් හින්දා. ඊළඟට මම ඔයාලට තව එකක් කියලා දෙන්නම්. තව ආන්සර් එකක් මම කිව්වා ආයා හදා ඔයා හදාත් අපට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක ගත්තොත් මෙන්න මේ තියෙන එන්ට්‍රි පාස් එක ඉත්තා කියලා කියන්නේ එන්ට්‍රි පාස් එකක් තියෙනවා. අපිට තියෙනවා. එහෙනම් කොහොමද? පුස්තකාලේ පාවිච්චි කරන්න නම් මේ එන්ට්‍රි පාස් එක තිබිය යුතුයි. එහෙම කියන්නත් පුළුවන්. එහෙනම් ඒක කොහොමද අපි කියන්නේ? ඉස්සෝයා මේ ඉත්තා කියන එක සම්බන්ධ කරනවා ආයෝ ඔයෝ හදා එක්ක ඒකට පාවිච්චි කරනවා. තාගෝ හදා අරයා කිව්වා කියලා කියන්නේ. කොහොමද එතකොට අපි ඒක ලියන්නේ? ඉත්තා කියන එක ගත්තා. ඒකට ආයෝ හදා සම්බන්ධ කරද්දී ඉස්සෝයා වෙනවා. හදා කියන එකට තාගෝ දාද්දි හන්දාගෝ කියලෙනවා. හම්නිදා නෙමෙයි අතීත කාලයෙන් කියන්න ඕනේ හින්දා හෙස්සම් නිදා. එතකොට ආන්සර්ස් දෙකක් මම ඔයාලට කිව්වා. එකක් මොකක්ද? ඊ මෙතන තියෙන හින්දා පිරියෝ හදා ග්‍රැමර් එක පාවිච්චි කරලා පිරියෝ හදාගෝ හෙස්සම් නිදා. දෙවැනි එක තමයි ඉස්සෝයා හන්දාගෝ හෙස්සම් නිදා. එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට එක එක ග්‍රැමර් දන්න විදිහට පාවිච්චි කරන්න පුළුවන්.